යාළුවනේ මේ ඇවිල්ලා තියෙන තවත් අලුත්ම අන්බොක්සිං වීඩියෝ එකක් අරගෙන මේ තමයි මම අලුතෙන් ගත්ත මගේ කැමරා සෙටප් එක. මෙතන කැමරාවක් තියෙනවා, ඒ වගේම මෙතන තියෙනවා ඒකට රිමෝට් එකක්. ඒකට අමතරව මෙතන තව මොනවා හරි තියෙනවා. මම හිතන්නේ මගේ ළඟ තව දෙයක් අතන තියෙනවා අපිට හිතාලා ඇවිල්ලා. ඊට පස්සේ මෙතන තව දෙයක් තියෙනවා. ඒ තමයි මේකේ ට්‍රයිපොඩ් එක. අපි මේකින් එක එහෙනම් අන්බොක්ස් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. ඇතුලේ තියෙන ටික අපි දන්නවා මං කියන්නේ මේ කඩලා බලමු ඉතින්. ඉස්සෙල්ලම අපි කඩමු මෙන්න මේ චූටි කැමරාව. මෙන්න මේක. මේ වගේ ටැග බයිනු පොඩ්ඩ මේ කැමරා දෙක තුනක් තියෙන හින්දා අපි දැන් මේක තමයි ඉස්සෙල්ලම කඩන්න යන්නේ. හරි යාළුවනේ මේ ආකාරයට මේ ඔක්කොම දිගේ ෆුල් සීල් තියෙන්නේ. බලමු කොහොමද මේක ඇතුළ කියලා. මේ ටික අපි චුට්ටක් මෙහෙන් තියමු. හරි. අම්මා සිනමැටික් විතර ඒකටම කැඩෙන්නේ. වාව් ලස්සන. අපිට. හරි. මේ බලන්න මලක් වගේ එක. ඒකේ ලස්සන. තව පොඩ්ඩෙන් ගත්ත ගමන් මේක මේ ඇලවිලා තියෙන්නේ මෙතනට. ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි මගේ චූටි කැමරාව. මට දැන් vlog කරනකොට එම් පුළුවන් මේක මෙහෙම ඇඟේ අලවගෙන ඒ vlog ටික කරන්න. ඒක නයිස්. තවල මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. හරි මෙතන තියෙනවා ස්ටිකර් ටික තියෙනවා. වොරන්ටි කාඩ් එකයි ඒ ටික තමයි මෙතන තියෙන්නේ. තඩි පොතක් දීලා තියෙනවා අපිට. අපි ටික පස්සේ බලමු. තින් තියමු. මේකෙන් ලස්සනයි නේ බලන්න ඔය කඩලා දිනේ තියලා. හරි. ඊට පස්සේ මේකේ ඇතුලේ තව හරි ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන්නේ charging cable එක. මේ තියෙන්නේ pendant එක. මේක ඔයාලට පුළුවන් මේ විදිහට මේක බෙල්ලේ දාගෙන කැමරාව මෙතන අරගෙන ගැම්මට ඉන්න තියෙන්නේ. ඒක මේ මාර මේ පද කාන්තමක් තියෙන මේක ඇල්ලන ලස්සනටම. මෙතන ස්ටිකර් එකකුත් තියෙනවා ගලවන්න අපිට. නයිස්. අපි පපුව තියන් ඉන්න ඕනේ කොහොමද කියලා මේක ගහලා තියෙනවා. කෙලින් පපුව තියෙන්න ඕනි. මේ කැමරාව තියෙනනේ ඇන්ගල් එක මේකේ තියෙනවා. නයිස්. මේක කරකවන්න පුළුවන්. හරි. ඒතකොට ඔටෝම මේ පපුව හැදෙනවා. මේ දැක්කද? පපුව මෙහෙම තියෙන කෙනෙක්ට මෙහෙම මේක මෙහෙම කරකෙව්වට පස්සේ මේක එහෙම හරියයි. නයිස්. හරි මේක ඇතුලේ තව දේවල් තියෙනවා. මේ මොකද්ද මේ? මේක මම හිතන්නේ මේ තියෙන ක්ලිප් එකක්. ඔයාලට කැප් එකේ හැම මේ කැමරාව සෙට් කරගන්න ඕන නම් ඒකට තමයි මේක තියෙන්නේ. හරි මේ නයිස්. දැක්ක. ඒ පැත්ත නෙවෙයි. මේක ඇලවෙන පැත්තක් තියෙනවා. හරියට. මේක මෙහෙම කැප් එක සෙට් කරගන්න පුළුවන් මේ කෑල්ලෙන්. වටේ බලන්න පුළුවන් ලස්සනට. අර පොඩි බබාලගේ වීඩියෝ තියෙන අර මූන්ටම ලං කරලා මම හිතන්නේ මේ තාක්ෂණය තමයි. ඊට පස්සේ මෙන්න තියෙනවා සුපිරිම ගැජට් එක. නයිස්. මේක ඇතුලේ විවිධ මොකුත් නැහැ නේ.
නෑ ඒක ඇතුළේ මුකුත් නෑ. මේක මෙතනින් තියමු දැන්ට. ඔයාට පුළුවන් මේ කැමරාව මේ ආකාරයට මේකට සම්බන්ධ කරලා මේක නිකන් බ්ලොග් කැමරාවක් විදිහට වෙනම පාවිච්චි කරගන්න. දැන් මේ ටික නිකන් ඇක්ෂන් කැමරාවක් වගේ තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා ආට එහෙම කරලා වීඩියෝ කරන්න පුළුවන් මෙතනින්. අම්මේ නයිස්. මෙතන මේ ප්‍රෙස් කරලා තමයි ගලවන්න තියෙන්නේ. හරි. ඒ විදිහට තමයි මෙතන මේ කැමරාව තියෙන්නේ. මේ ටික චුට්ටක් මේ පැත්තෙන් තියමු. හරි. අපි ඊට පස්සේ කඩන්නේ කුමක්ද? මේකකට ගැලවෙනවා කියන්නේ. මේකට තම ගන්න දෙවලද නැහැ. මේ ලෙන්ස් ගාඩ් එකයි හරිනේ. නයිස්. එතන එච්චරයි තියෙන්නේ යාළුවනේ. ඊට පස්සේ අපි කඩන්න යන්නේ ring remote එක. මේක remote එකක් මේ කැමරා එකට. මගේ අර අනිත් 360 කැමරාවට වැඩ කරන්නේ එක 4 එකක් නේද? මේ අලුත් එකට මේක සපෝට් කරනවා. අපි බලමු අලුත් එක අරගන්න ඉස්සරහට මේ හරි. මේක දුන්නොත් නෑ. හරි ඒකෙත් පොත තියෙනවා. කුමක්ද මේ මිතුර? යාළුවනේ මොකක්ද එකක් මෙතන තියෙන ඇතුලේ. අන්න රින් එක යාළුවනේ. අඩේ. ඉතින් කඩලා ගන්න. ඔය කලවලා තියෙන ඊට පස්සේ. මේ තියෙන්නේ මුද්ද රින් එක යාළුවනේ. ඔයාට පුළුවන් මේ ආකාරයට මේක ඇඟිල්ල තියලා මෙතනින් ඔන් ඔෆ් කරන්න පුළුවන් කැමරාව. රෙකෝඩ් වෙනකොට අපිට ඒක මේ මෙතන ෆෝනේ කැමරාවේ බටන් එක ඔබන්න ඕනේ නේ. ඒක ෂෝයි. තව එකක් තියෙනවා මොකද්ද මේ? මං හිතුවේ මේ charge වෙන එක මේ තියෙන්නේ. සිනමැටික් විදිහට මේක කැඩෙනවා. අවුලක් නැහැ. මං හිතන්නේ ඒක නිකන් ඇදලා ගන්න පුළුවන් නේ. අවුලක් නැහැ. කොහොමද කැඩුවා? මේක මේ තියෙන්නේ charge කරන්න තියෙන එක. මං හිතා මෙහෙම ක්ලිප් කරලා මෙතන charger ගහන්න තියෙන්නේ. චූටි කෑලි ටිකක් තියෙන්නේ. ඒක නැති කරගන්න හොඳ නැහැ. ඒක එච්චරයි. මෙතන මොකක්ද එකක් තියෙනවා තව. අපි එකක් තුනක් කඩලා බලමු. උඩා චූටි කෑලි බෑලි ටිකක් තියෙන හැබැයි අප්පට තියන වැටුණා. හරි. මේකට ඕනි කරන කෑලි ටිකක් මම මේ කැඩුවර පැකට් එක මේ මාර චූටි ටිකක් තියෙන්නේ. චූටි හරි මේ ඉස්තරම් නැති කරගනින් මම නම් හිතනවා ටිකක්. හරි යාළුවනේ. ඊට පස්සේ අපි මේ tripod එක unbox කරමු. මම වැරදි පැත්තෙන්ද කරලා තියෙන්නේ. හරි ඉතල තියෙන එකද?
මේක ඇතුලේ මේ අමුතුම කැලි ගොඩක් තිබ්බනේ. ඔව් මේක මෙතෙන් තියමු. මේකත් තියමු. මේ මොකද රින් එක දැම නැති කරගත්තද? චූටි බඩු ගොඩාක් තියෙනවා මෙතන යාළුවනේ. අපි එකින් එක කතාගෙන බලමු මොනවද ඒ කියලා. මේ බලන්නකෝ මේ බඩු ෂෝක්නේ. ෂා ඒ තාක්ෂණී ඒක මාර ස්මූත් ආ මේ ගත්ත ගම මේ කරන්නේ එහෙම කරා ඊට පස්සේ මෙතන තියෙන එකට සෙට් කරන්න උටි කැලි ටික තියෙන්නේ මම හිතන මෙතන තියෙනවා රිමෝට් එක කොහොමද ඒක ඒ රිමෝට් එක නෙමෙයි මොකක්ද චූටි කෑලි නම් ගොඩක් තියෙනවා මොනවද දන්නේ නැහැ හරි මේකට හයි කරන් තියෙන ටික මේ මෙතන තියෙන්නේත් එහෙමයි වහන්සේ කියන ඇයිද ඉතින් කඩන ඉවර යන්නේ මට පුළුවන් මේක මේ විදිහට මෙතන සම්බන්ධ කරන්න ඕන මේක මෙතන තමයි සම්බන්ධ කරන් තියෙන්නේ මේ ආකාරයට නිකන් අහන්න ඒක සම්බන්ධ කරලා ඉවර නැත්තේ කියන එකයි මට තියෙන ප්‍රශ්නය මේ මං ගිහලා මේකට මේ මෙතන මේ කෑලි ටික දාලා තමයි තද කරන්න ඕනි. අවුරන්න අපි ඒක පස්සේ බලමු යාළුවනේ. මෙතන මේකක් තියෙනවා. මේක තියෙන්නේ යාළුවනේ චිප් ටික දාන්න. SD කාඩ් එකට. SD කාඩ් එක මේකට දාලා මෙතන සෙට් කරලා තියාගන්න පුළුවන් එතකොට. මෙතනට දාලා නැති වෙන්නේ නැහැ එතකොට මේවා. හරි මේක ගහලා දෙනවා ෆ්‍රෙන්ඩ්ස් චූඩියට නයිස් හා ඒ විදිහට තමයි ඒක තියෙන්නේ අපි ඒකත් බෙදීම් පැත්තකින් පරිස්සමට තියමු හරි දැන් තියෙන්නේ යාළුවනේ මේක ඇතුලේ මොනවද තියෙන කියලා බලන්න ඇත්තටම මොකද මේක ඇතුලේ තියෙන දේ මම හිතන්නේ මේ දැන්ටම කරලා තියෙන්නේ මම මේක ගෙනාවේ මේ කළු මල්ලි කියලානේ ඒ රටින් එයා රට ඉඳන් මෙහෙ එනකොට එතකොට ඉඩ නැති හින්දා මම හිතන්නේ මේක ඇතුලේ තියෙන දේවල් ටික එයා කඩලා කියලා කිව්වට මොනවද මේ කැමරාවට ඕනි කරන දේවල් ටික තියෙන්නේ දෙයියනේ ෂා මෙතන තියෙන මේ කැමරාවට ඕනි කරන දේවල් ටික මේ දින යාළුවනේ එකට ඕනි කරන මවුන්ට් එක මම කෑලි ඒ ටික තියෙනවා මේ කෑලි ටික තියෙනවා හරි මේ ටික අපිට වෙනම හදාගත්තට පස්සේ මේක හොඳයි මේ කැමරාව දාලා අරන් යන්න ඇස්ති කරගන්න මේ බලන්න මේ තාක්ෂණය මොකක්ද මේ මෙතන ඔක්කොම ටික තියෙනවා මේක කොහොමද කරන්න ඕනේ කියන එක සම්බන්ධ කරන හැටි හැමදේම නයිස් ඒ ටික බලමු අපි ඔය ටිකත් ඔහොම තියමු පොත් තියෙනවා මොකේද දන්නෙත් නැහැ ඊට පස්සේ මේක තියෙනවා මම හිතන්නේ මේ බෑග් එකට
ඒ මේක හෑන්ඩ් බෑග් එක ගෙල්ලගෙන යන්න පුළුවන්. හරි යාළුවනේ අපි බලමු චුට්ටක් මේක එක සැරයකට ඔන් කරලා කොහොමද කියලා. ඇත්තද දිනවලු? ඔන් කරන්න තියෙනවා. ඔන් කරන්න තියෙන්නේ කොහොමද? මොකද්ද මේ? ෂා මේ වඩු ෂෝක්නේ. මෙතන තියෙන මේ තියෙන ඔන් කරන එක. ඉංග්‍රීසි මේකත් කෙලින්ම මේ ඇප් එකට සම්බන්ධ කරන්න ඕනි. දැන් හරි. Nice. Aduh. Waduh. Joinin na. Hari. Udah මේ පැත්තට ආවද? හරි 4K. Nice. හරි යාළුවනේ එහෙනම් අපි තවත් අන්බොක්සිං වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.